කල්ලඩි පාලන නෙවෙයි මිස්. කල්ලඩි පාලන තමයි මිනිස්සු කියන්නේ. කල්ලඩියට එයා කල්ලඩි ගමනක් තියෙනවා. පොඩි ගමනක්. ඒක නම තමයි කල්ලඩි. නම කියනවා කල්ලඩි පාලන කල්ලඩි මම ළඟ තියෙනවා කල්ලඩි. ඒක නම. ඔව් ගම නම කියනවා. ඒක තමයි මිනිස්සු එල්ලලා අමරන්නේ. ඒ තමයි ඉංග්‍රීසි කාර්යය. හදවල. මේක. මිනිස්සු එල්ලලා මරලා තියෙන්නේ මෙතන. මෙතන තමයි. එල්ලුම් ගහ විදියට පාවිච්චි කරලා තියෙන්නේ. ඔව් ඒක තමයි. කැපිටල් පරිසර කියන්නේ. කලකොටු ආරස්සාවට අනිත් එකේ පිට ඉඳලා කට්ටි මෙතන ඇතුළට එන්න බෑ. බැරි වෙන්න. බැරි වෙන්න තමයි වතුරේම කට්ටි ගත්තා. ඒක හයියන ආරස්සාවට. මේ වතුර එන්නේ කලපින් තමයි එන්නේ. මේක තමයි මේ නමට තමයි කියන්නේ බැස්ටියන් බෝල්. පින්නේ මඩ කලපු කොටුවේ. ඉතින් මඩ කලපු කොටුව ගැන විස්තර මට වඩා හොඳට කතා කරන්න පුළුවන් අයියා කෙනෙක් හම්බ වුණා. ඉතින් මේ අයියා කියලා කිව්වට සංචාරක දෙපාර්තමේන්තුවේ සංචාරක යන්න දැනුවත් කරන අයියා කෙනෙක් තමයි ඥානශීලන් කියන අයියා. ඉතින් මට හිතුණා මම විස්තර කරනවට වඩා මේ කොටුව මඩකල්ප කොටුව පිළිබඳ විස්තර වලට අරගෙන එන්න වැඩිපුරම විස්තර දන්න කෙනෙක් එක්ක කතා බහ කරන්න. ඉතින් මේ ඉන්නේ ඥානශීලන් අයියා. අයිබෝන් අයියා. අයිබෝන්. ඉතින් මේ විස්තර ටික දැන් මේ කොටුව පිළිබඳ විස්තර සම්පූර්ණ විස්තර තමයි අපිට ඥානශීලන් අයියා අරගෙන එන්නේ. ඔව්. සංචාරක මග පෙන්නන. සංචාරක මග පෙන්නන්නේ විදියට සංචාරක දෙපාර්තමේන්තුවේ මේ තියෙන යාගේ ID එක තියෙනවා. ඒ වගේම මෙහෙ විතරක් නෙමෙයි මඩකලප විතරක් නෙමෙයි ත්‍රිකුණාමලේ අම්පාර. ත්‍රිකුණාමලේ අම්පාර මේකේ මෙටිකුලෝ. ඒ ඔක්කොම නගින පළාත්වල. නැගෙනහිර පළාත් සභාවට මේ නැගෙනහිර පළාතට අයිති සියලුම සංචාරක කටයුතු මේ සංචාරක දෙපාර්තමේන්තුවේ විසින් ලියාපදිංචි වෙලා මේ අයියා මග පෙන්වනවා. සංචාරක මග පෙන්වන්නක වශයෙන් තමයි කටයුතු කරන්නේ මේ ඥානශීලන් අයියා. ඉතින් ඒ විස්තර මේ සම්පූර්ණයෙන්ම මඩකලප කොටුව ගැන විස්තර අපි මේ අයියාගෙන් අහලා දැනගමු. මේකේ කියන්නේ මිටියකේ බැස්ටියන් වෝල් තමයි කියන්නේ නම. බැස්ටියන් වෝල්. මේ ෂේප් එකේ වටේම තියෙන බැස්ටියන් වෝල් එකේ ෂේප් එක තමයි මේකේ හදලා තියෙනවා. තේරෙනවනේ? බලන්න මේකේ අඩි කොච්චර මේක. බලන්න මේක හතර පාවදිනේ පාකති. ඔව් මේක තමයි මේ නමට තමයි කියන්නේ බැස්ටියන් වෝල්. මේකේ හදපු එකේ මොකද හිතන්නේ ඔයා මේ මොන අරගෙන හැදුවා කියලා මොකද හිතන්නේ ඔයා? මේකේ හදපු එකේ අතම රොක් කොරල් ස්ටෝන්. කොරල් ස්ටෝන් තමයි හැදුවා. ඒකේ කොරල් ගල්. කොරල් ගල්. ඒක බලයේ තියෙන ශක්තිය. එන කොරල් තමයි කියන්නේ. කොරල් ගල්. මේ කොරල් ගල්. මේකේ ප්ලාස්ටර් කරා. මේකේ යුද්ධ කාලේ. මේ මෙතන හයි ආරස්සාවේ කියන ශ්‍රී ලංකා නාමේ බ්‍රිගේඩියර් ඔෆිස් එකේ තියෙනවා. මේ ඔක්කොම වටේ ඔක්කොම එන්න බෑ. ජනතාවට එන්න බෑ. හයි ආරස්සාවේ. මෙතන එතන ඉඳලා බෝම්බ ගන්නවා මේක මරිනවා මිනිස්සු මරනවා ඒක තියෙනවා. ඒක ඩැමේජ් වුණා. මේ ඊට පස්සේ ඒකේ සිමෙන්ති දාලා දැන් මේ අලුතෙන් හදලා යන්නේ. මේක හදන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමයි යන්නේ. මහලු සින්දි කියන කතාව අහලා තියෙනවද? මට කලපු කියන්නේ සිංගින් ෆිෂ්. ඔව් සිංගින් ෆිෂ් එක ලෑන්ඩ් ඔෆ් සිංගින් ෆිෂ්. එහෙම 1954යි ඇමරිකන් ෆාදර් දෙන්නේ මේ කලපෙන් රෙකෝඩ් කරලා තියෙනවා. මහලු සින්දි කියන කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ 906න් ඒකේ ශ්‍රී ලංකා රුවාහිනී කෝපරේෂන් එකේ වාතාව දුන්නා මේ කලපෙන් අතම තියෙන්නේ මහලු සින්දි කියන කියලා. ඊට පස්සේ නම ආවා මහලු සින්දි කියන කතාව තමයි මට කලපු තියෙන්නේ. ඔව්. රේඩියෝ සිලෝන් එකේ සින්දු ගන්න ඒක කතාව තියෙනවා. අනිත් එකේ මට කලපු විශාල කලපු තියෙනවා. මේ කලපු පටන් ගන්නේ ලයිට් හවුස් තමයි එතන පටන් ගන්නේ. මේක කිලෝමීටර් 56යි. 11500 හෙක්ටේර් එකේ සරවුන්ඩර් තියෙන්නේ. වටේම තියෙනවා. ඒ කියන්නේ අතම කියනවා නම් තුන් පැත්තම වට වෙලා වතුර තියෙන එක පැත්ත ගොඩබිම තියෙන්නේ. මේ නම කියන්නේ මේ ඒරියාවේ පුලියන්තිව අයිලන්ඩ් නම කියනවා. පුලියන්තිව අයිලන්ඩ්. පුලියන්තිව අයිලන්ඩ් නම කියන්නේ එයි ආවා කියන්නේ ලන්දේසි පොතුගීස් ඉංග්‍රීසි එන්න කලින් රජතුමා කෙනෙක් හිටියාලු මේ ගම්මානේ. ඒක පුලියන් කෙනෙක්. ඒ නිසා තමයි නම ආවලු පුලියන්තිව අයිලන්ඩ් කියලා. ඔයා Google එකේ සර්ච් කරුවොත් මේ වටේම එනවා පුලියන්තිව අයිලන්ඩ් කියලා නම එන්නේ. පුලියන්තිව අයිලන්ඩ් කියන ෂේප් එක තියෙන්නේ සර්කියුලේෂන් ෂේප් තියෙන්නේ ටර්ටල් ෂේප් එක තමයි තියෙන්නේ. ඉබ්බ වගේ තියෙන්නේ. ඒක බලුවද? අනිල් පාට ඔක්කොම වතුරු දාලා තියෙන්නේ. ඒක. මේක තමයි දූපතක් තියෙන්නේ බැෆ්ලෝ අයිලන්ඩ් කියන නම. බැෆ්ලෝ අයිලන්ඩ් කියන්නේ තියෙනවා මිනිස්සු අර ගෝවිතෙන් කරන වැඩ කරන කට්ටිය තමයි දැනෙන්නේ. තල් කස තියෙන කොටක් එතන තමයි බැෆ්ලෝ අයිලන්ඩ් කියනවා. ඒක. ඒක වතුරු තියෙනවානේ. ඔයා මේ පාරේ ආවේනේ. ඔව්. ඔයා මේ පාර එනකොට වටේම වතුරු තියෙනවා. ඔව්. ඒ හේතුව වතුරේ ඩික් කරලා යත්තා. ඒගොල්ලන්ගේ ආරක්ෂාවට මොකක් හරි ආරක්ෂාව කියන්නේ
මේ බලකොටු ආරස්සාවට අනිත් එකේ පිට ඉඳලා කට්ටි මෙතන ඇතුළට එන්න බෑ. බැරි වෙන්න. වතුරෙන් තමයි වතුරේම ගත්තා. ඒක හරියන ආරස්සාවට. මේ වතුර එන්නේ කලපින් තමයි එන්නේ. වතුර. මේ ටික කාලයේ අඩු වෙනවා වතුර. නමුත් වයින්ද කාලෙට වැඩි වෙනවා. මේක පොඩි කලපු මාළු ඉන්නවා. ඊට එයාපත් තියෙන්නේ මේක හොටුවෙන් ඉස්සරහ තියෙන ඇංග්ලිකන් චර්ච් 1991 න් හදපු. ඒක ඉංග්‍රීසි කට්ටි හදවුවා. ඇංග්ලිකන් චර්ච් තියෙනවා. මේ තියෙන්නේ දේවාලයේ අර බෙල් ගන්න චර්ච් තිබුණා. මේක පල්ලිය. යටින් තියෙනවා ප්‍රිසන් තියෙනවා. ඒක ඔක්කොම හදලා අඩු. ඒක වැඩ සටහනක් කරලා තියෙන තමයි කට්ටි ඉන්නේ. ඒක. මේක අලුත් බිල්ඩින්. බන්ධනාගාර මේ ඔක්කොම මෙහි තිබිලා තියෙනවා. මේ පොඩි කාලයක හදා. අන්තිමට ඉංග්‍රීසි කට්ටි හදපුවා. ලේඩි මැනින් බ්‍රිජ් හදුවා. උන්නිච්ච ඩෑම් හදුවා. බ්‍රිජ් හදුවා. අනිත් එක මේ රේල්වේ ස්ටේෂන් රේල් ඒගොල්ලන් කාලේ තමයි හදුවා. ඉංග්‍රීසි ආණ්ඩුකාරය තමයි මේවා වැඩසටහන කරා. මේක අයිති එකේ කාර්යයේ ලන්දෙස් තමයි හිටියා. මේක ලන්දෙසි පෘතුගීසි ලන්දෙසි බලකොටු තමයි කියන්නේ. ලන්දෙසි බලකොටු. ඊට පොඩා කාලේ මේ පොතුගීසි පස්සේ මෙයා තමයි හිටියා. ඊට පස්සේ ඉංග්‍රීසි තමයි. වැඩි කාලයක් හිටියේ ලන්දෙසි. ලන්දෙසි ඉංග්‍රීසි. ඉංග්‍රීසි. අර තියෙන පාලම මේ. ඔව්. පාලම. කල්ලඩි පාලම නෙවෙයි මිස්. කල්ලඩි පාලම් තමයි මිනිස්සු කියන්නේ. කල්ලඩිට එයා කල්ලඩි ගමනක් තියෙනවා පොඩි ගමන. ඒක නම තමයි කල්ලඩි. නම කියනවා කල්ලඩි පාලම් කල්ලඩි ළඟ තියෙනවා කල්ලඩි. ඒක නම. ඔව් ගම නම කියනවා. මේ පාලමට කල්ලඩි පාලම් නෙවෙයි නම. ඒක නම තියන්නේ ලේඩි මැනින් බ්‍රිජ් කියන්නේ. ලේඩි මැනින් බ්‍රිජ් කියලා ලේඩි මැනින් මේකට. ලේඩි මැනින් බ්‍රිජ්. ලේඩි මැනින් කියන්නේ බ්‍රිටිෂ් ගවර්නර්ගේ වයිෆ් තමයි මේක ඇරියා. ඒගොල්ලන් 1923 තමයි හැදුවා. ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ බිරිඳ. ඔව් බිරිඳ. එයා පයින් ආවලු මේ පාර මේ මෙතන වෙනකම් මගේ හන්දිය. එතන මේ පාර තියෙන ලේඩි මැනින් පාර. ලේඩි මැනින් පාර. ලේඩි මැනින් බ්‍රිජ් තියෙනවා. දැන් මේකේ ගම කල්ලඩි ළඟ ගම කල්ලඩි හින්දා තමයි කල්ලඩි පාලම කියලා මිනිස්සු මේකට කියන්නේ. ඔව් කියන්නේ. ඒකේ නම ලේඩි මැනින් බ්‍රිජ් තමයි බ්‍රිජ් නම. මේක 288යි මීටර එකේ 46යි පළල. මේක කාකා තීව කියනවා. කාකා උදේ ඉඳලා උදේ එනවලු හවස යනවලු. එහෙම කියනවා. කාකා උදේ එනවා හවස යනවා. ඒ නිසා කාකා තීව කියනවා. බැෆ්ලෝ මේකේ හිතන්නේ මොකද හිතන්නේ මේක කියනවා. ගහද? නෑ ගහ ඒක නේ. මේ අර යකඩ ලැඩ එකක් තියෙනවා. ඔව් ලැඩක් තියෙනවා. ඒක තමයි මිනිස්සු එල්ලලා අමරන්නේ. ඒ තමයි ඉංග්‍රීසි කාර්යය හදවල. මේක. මිනිස්සු එල්ලලා මරලා තියෙන්නේ මෙතන. ඔව් මෙතන තමයි. එල්ලුම් ගහ විදියට පාවිච්චි කරලා තියෙන්නේ. ඔව් ඒකේ තමයි. කැපිටල් පනසන ඉංග්‍රීසි තමයි හදවල. ඉංග්‍රීසි ආණ්ඩුකාරය. ඔව් ආණ්ඩුකාරය. මේකේ ලොකු කිම්බුලා ඉන්නවා. කලපු ඉන්නවා. මේක ප්‍රිසන් කට්ටියක මරණත් පස්සේ මේකට ගඟට දානවලු. ඒකේ කිම්බුලා අරගෙන යනවලු. ඒකට ඒ කතාව තියෙනවා. සිමිනි. මේක සිමිනි දැක්කම මේක තියෙන්නේ කපඩ කාමර වගේ යට තියෙන්නේ. ඒකේ ඒගොල්ලන් පාවිච්චි කරන ආයුධන වෙපන්ස් ඔක්කොම මේ තමයි ඩිස්ට්‍රොයි කරවලු. ඒක කින්දර දැම්මාලු. විනාශ කරලා තියෙනවා. මේකට ඩොමේනට තමයි මේක කින්දර දැම්මාලු. පල්ලෙය යට තියෙනවා. ඒක බලන්න පුළුවන් කාමරේ. මම ආයුධම් පාස් කරලා මම වෙනකට දෙන්නේ නැහැ. මම කින්දර දානවා. ඒ වගේ වෙන කටි දෙන්න නැත්නම් තමයි මේකේ මෙතන කින්දර දෙම්මාලු කියන කතාව එනවා. මේක. ඉස්සරහා බෝම්බ දානවලු. දාලා මේක යතුරු තියෙනවා. මේක ඇරිලා මේක කින්දර දානකොට මේක ඌ කල යනවලු. ඉස්සරහට. මේක රොටේට් කරන්න පුළුවන්. මේක ඔක්කොම සීල් කරන්න පුළුවන්. මෙතන තියෙනවා රොටේට් එකේ. කරලා තමයි මේක ගන්න. මේක ඔක්කොම සීල් කරලා. මේ දැන් සීල් කරලා තියෙන්නේ. ඔව් මේක සීල් කරලා මේක මොකොත් දැන් නෑ. ඔව්. මේක යට තියෙන්නේ මිස් ලන්දේසිගේ. යට එනකොට දැක්කමද? ඔය මේක ලන්දේසිගේ. ලන්දේසි. මේක ඉංග්‍රීසි එකේ. ඒකලා. 2014 තමයි හිටපු තිසාපදී තමයි වැඩසටහනකට තමයි මේකේ කරලා තියෙනවා. මේක ඒගොල්ලන් කාලේ මොනවාද කදුවා කියලා විස්තර සියල්ලක්ම තියෙනවා. මේක ඉයර් එක තියෙන්නේ. මේක ඉයර් එකේ තියෙනවා මේක 1622 ඉඳලා 1948 වෙනකම් මේක කවුද පරිපාලන කරලා තියෙන්නේ. ඒගොල්ලන් කාලයේ මොකද කරලා තියෙනවා. මේ ඔක්කොම චරිත තියෙන විස්තරේ. අනිත් එක මේක ලේඩි මැනින් බ්‍රිජ්
කයලා තියෙනවා. මේක සිංහ බිෂ් එකේ. මේක ඩයග්‍රෑම් view එකේ තියෙන්නේ. මේක ලන්දේසිගේ කොටු එකේ view එකේ. ඩයග්‍රෑම් බැස්ටියන් වෝල් view එකේ තියෙන්නේ. මේ තමයි එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් එක. අපි කොටුවට ඇතුල් වෙන තැන. ඔව් මේක තමයි මේන් එන්ට්‍රන්ස් ඩෝර් එක තියෙන්නේ. හැමතැනම කඩලා තියෙනවා මන්නාරම යාපනයේ ගෝල් එක හදලා තියෙනවා. කලපු බල්ලා තමයි ඒගොල්ලන් ඩෝර් එක හදලා තියෙනවා. මේකේ කලපු බල්ලා තමයි මේක මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ත්‍රිකමල දැක්කොත් මූද බලලා තමයි තියෙන්නේ. මේ සිංගින් ෆිෂ්ලා සිංගි මිස් එක ෂේප් එක අරගෙන තමයි හදලා තියෙන්නේ මාළු සින්දු කියන එක. මේ කලපුවේ මඩ කලපුවේ මේ මාළු සින්දු කියන සිංගින් ෆිෂ්ලා හිටියා. මාළු සින්දු කියන මාළු. මාළු සින්දු නිරූපණය කරන්න තමයි මේ විදිහට මේක හදලා තියෙනවා. දාලා තියෙන්නේ. මේකේ ලන්දේසිගේ තුවක VOC කියලා ලන්දේසිගේ හදලා මේකේ අර ජෝර්ජ් කිං එකනේ අපි උඩ දැක්කේ. මේක උඩ දැක්ක ජෝර්ජ් කිං ඉංග්ලන්ඩ් මේකේ ලන්දේසිගේ මේකේ ලක්ෂණක බියුටිෆිකේෂන් තමයි මේක දෙපැත්තම දාලා තියෙන දෙන්නට. උඩ තිබුණා මේක ලක්ෂණට තියෙන තමයි උඩුපත ලක්ෂණට තමයි මේක හදලා තියෙන්නේ. මේ ඔක්කොම සීල් කරලා තියලා තියෙනවා. ඔව් මේ ඔක්කොම සීල් කරලා තියෙනවා. මේ කලපු තමයි මාළු සින්දු කියන කලපු. ඒක අල්ලඩි පාලන යටෙන් තමයි ඒකේ සත් වෙනවා. පොය දවස් තමයි වැඩිම සත් වෙන්නේ. අනිත් ඔය දවසට. ඔව් රායට අනිත් දවස් රායට එනවා. නමුත් වැඩිම සත් දෙන්නේ පොය දවසට විතරයි වැඩිම එන්නේ. බෝට් එකෙන් තමයි ඒකේ සත්ය බලන කට්ටියට ඕගනයිස් කරනවා. ඒක හොටල් රිවේරා හොටල් තමයි ඒකලා දැන් කරන්නේ වැඩේ. එතන අනිත් එකේ මටකල පොත්සලා යටින් තියෙන්නේ. එතන නේචර් මියුසියම් එකේ තමයි රෙකෝඩ් තියෙන්නේ ඒකේ. සිංග්ලිෂ් රෙකෝඩ් එක ඒක බලන්න පුළුවන්. එතන ඒක සම්පූර්ණ චරිත තියෙන එතන. එතන රෙකෝඩ් එකේ නොයිස් වීඩියෝ කරන්න පුළුවන් වීඩියෝ. අනිත් දවසට මේක කලඩි පාලන යටින් තමයි ඒකේ කතාව එන්න තමයි වාතාව තියෙන්නේ. ඔව් සින්දු මාළු සින්දු. අයනවා කියලා මෙතන තමයි තියෙන්නේ. Oh, thank you so much for all of these. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ මේ මඩකල්ප කොටුවට ඇවිල්ලා මේ විස්තර සියල්ලක්ම අපි මේ ඥානශීල අයියගෙන් මේ ඉන්නේ සංචාරක මඟ පෙන්වන්න එක වශයෙන් තමයි මේ මඩකල්ප දිස්ත්‍රික්කයට විතරක් නෙමෙයි අම්පාට විතරක් නෙමෙයි මේ නැගෙනහිර පළාතටම ඉන්නේ සංචාරක මඟ පෙන්වන්න එක විදිහට තමයි මේ කටයුතු කරන්නේ ඥානශීල අය. ඉතින් මේ විදිහට තමයි මේ විස්තර අරගෙන ආවේ. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. බොහොම බුදු සරණයි. ආයිත් කියලා එන්න